නංගයෝ අයියෝ අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ නැහැ. අද අපි මොකද කරන්නේ? හරි. ඉස්සෙල්ලා මේකෙන් පාරට පයිමුකෝ. අයියෝ ඔයා බයද? බය වෙන්න එපා. ඉස්සෙල්ලා මං පයින්නම්කෝ. මේකනේ වැඩේ. අද අපේ ඉස්කෝලේ නිවාඩුනේ. විල්සන් මාම මොකද දන්නේ කරන්නේ අල්ලපුවත්. ඕව ගණන් ගන්න එපා විල්සන්. පොඩි ළමයි පොඩි කාලේදී ඔහම තමයි. පොඩි ළමයි එහෙම වෙන්නේ නැති. ඒත් මේ ළමයා මයික පුදුම තරහක් නේ තියෙන්නේ. කවදා හරි ඔය කොල්ලා මාව පරලෝකෙට ඇරලා නවතින්නේ. ඕන්න අහ ගන්නවා. මම මේ ටෙලිවිෂන් ඇන්ටනාව අපේ වහල උඩ හයි කරනවා. ඔයා ගිහලා අපේ කාර් එක එහා පාරේ නවත්තන්න. ඇහුණාද මං කියපු දේ? ඈ? ඒ මොකටද විලි එහෙම කරන්නේ? එතකොට දඟයා හිතයි අපි දෙන්න ඈත පළාතකට ගිහිල්ලා කියලා. එතකොට මට පුළුවන් මැච් එක නිදහසේ බලන්න. ඇන්ටනාව වහන්සේ හයි කරා. පොඩියෙන් වුණත් රවට්ටන්න ඕන. කොහමද මගේ ටිකේ මොලේ ඈ? කොහොමද විල්සන් මාමේ? වහල හිලක්ද? හිලක්? ඔතනින් බහින්න කියලා කිව්වේ මං. මයිකල් අපේ පුතා නැගිටලද කොහෙද? නෑ මිනිහා නැගිට්ටනම් ඔහොම සද්ද නැතුව ඉන්න. ෂා අපේ කට්ටියට දැන් සෙල්ලම් ගෙදර ඉඳන්ම ටීවී බලන්නත් පුළුවන්. ඔයා නම් ඇත්තටම හරිම හොඳයි විල්සන් මාමේ. එහෙනම් මන් දැන් යනකොට මේ දොර වහගෙන යන්න. පුළුවන්කමක් තියනවා නම් මේක ටෙලිවිෂන් එකකුත් ගෙනල්ලා දෙන්න. ඔන්න මං ගියා. විල්සන් මාමා හරි අවංක මිනිස්සයා. ෂා තාම කොල්ලා වගේනේ. විල්සන් මාමේ පස් කන එක නම් එච්චර හොඳ නෑ. අවවාදය දුන්නා මේක පිළිගන්න. අන්නේ පාරනම් නැගිටලා. කියන දේ මම මූණටම කියනවා මයිකල් ඔයාගේ පුතාට නම් තියෙන පුදුම කුලප්පුවක්. මං නිදාගෙන ඉන්නකොට මේ ළමයා ඇවිල්ලා මෙන්න මෙහෙම මගේ හැව උස්සලා බලනවා නිදිද කියලා. ඒ විතරක්ද මං රවුල කපන රේසිරේ අරන් ගිහලා බල්ලන්ගේ ලොම් කපනවා. මේක හරි වැඩක්ද? මෙන්න පොලිසිය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක්. ඊයේ අධ්‍යාරක්ෂිත හිරගෙදරින් නමගේ අපරාධකරුවන් දෙදෙනෙකු පැන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා. මේ හොරුන් දෙදෙනාගෙන් භයානකම අපරාධකරුවා කොක්කා ලෙසයි පොලිසිය සඳහන් කරන්නේ. වුන් දුටු තැන පොලිසියට දන්වන ලෙස. මේගොල්ලෝ මොකද අර ඔයා ගැන හිතනකොට ඔයා දන්නවද? මං කවුරු ගැනද කියන්නේ කියලා? නින්තා මාමට අද හොඳ තමයි තලාගී. මටත් පේන්නේ නම් ඒ වගේ තමයි. අපේ තාත්තා මොකක් හරි වැරද්දක් කරලාද? කොයිද ඉතින් වැඩි කී කියන දේ අහන එකක් ඈ? විල්සන් මහත්තයෝ ඊට පස්සේ අපේ ළමයා මං ඔයගොල්ලෝ ගෙදර 4 මායි මේ වන්නේ නැහැ. මෙන්න ඔයාගේ ඇන්ටනා එක. ඔය තියෙන්නේ කිරිකිරියට. අපෝ මොකද්ද මේක නිකන් අහක බලාගෙන දාපු පිටර අප්පයක් වගේ නෑ. අපේ තියා රීප්පේ උනක් කමන්නේ පේනවනම් පුතාවේ පැත්තේ වන්න එපා. අපි ඉස්කෝලේ ගියේ කාලේ නම් නියමයි. ඒ කාලේ අපේ හොඳ කල්ලියක් තිබුණා. ඒ කල්ලිය හිටිය හරියටම 10ක්. මොනවද කියන්නේ? අපිටත් හිටියා කල්ලියක් නියම සෙට් එකක්. මැච් එකක් තිබුණු දවසට ඉස්කෝලේ නොගිහින් හරි මැච් එක බලනවා. හිපි පුරේ ජය වේවා. නන්දේ කලියක් කියන්නේ මොකද? කල්ලියක් කියන්නේ පුතේ කට්ටියක් එකතු වුණාම හැදෙන කණ්ඩායමකටනේ. දැන් මේ අපි රටේ ඕනි තරම් කණ්ඩායම් එකතු වෙලා කල්ලිය හැදිලා තියෙන්නේ තේරුණාද පුතේ? හරි ෂෝක්නේ. අපිත් අන්න ඒ වගේ කණ්ඩායමක් හදාගමුද පොඩ්ඩක්? හොඳයි. හැබැයි මට බෑ ඔයා කියන විදියට නටන්න. විලි කොහොමද ඒ කාලේ අපේ කට්ටිය ආයෙත් හම් වෙන්න තියනවද ඈ? අනේ අපිට හිටියා කොක්කා කියලා යාළුවෙක් දැන් එයා කොහෙද දන්නේ නෑ. මාමේ කොක්කා කියන්නේ කවුද? කොක්කද? කොක්කා තමයි අපේ කල්ලියේ හිටිය හොඳම විහිළුකාරයා. හරි ෂෝක්කයා. ඔන්න දවසක් හොඳ වැඩක් වුණා. එයා මාළුවෙක් අල්ලන්න කියලා හිතාගෙන කොක්ක වීසි කරා ගඟට. කොක්ක මාළුවාගේ හක්කේ පැටලිලා කොක්ක කඩාගෙන මාළුවා දිව්වා. හරි වැඩේ යාට උනේ. පොයි. කොක්ක මේ ඇවිල්ලා කොක්කක් දාගෙන ඉද්දන්නේ නැහැ නේද? පොයි එහෙම වෙන්නේ නෑ පුතේ. මං කොහොම හරි මිනිහව හොයාගන්නවා. හැබැයි කොහෙ ඉන්නවද දන්නේ නෑ. මෙදා පොටේ දෙනවා බැටේ. මෙදා පොටේ දෙනවා බැටේ. අයියා අපිට දන්වැල් කපන්න පුළුවන් මොකක් කර දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. අර ගෑරේජ් එකෙන්. ඒක නම් හොඳ අදහස තමයි. ඒත් අපිට ගොම්මන් වෙනකන් ඉන්න සිද්ධ වෙනවා.
නෝනේ මට පේන්නේ හොරෙද්ද කොහෙද ඇවිල්ලා? මටත් පේන්නේ ඒ වගේ අර හිරෙන් පැන්න දෙන්නද දන්නේ නැහැ. එහෙනම් පොලිසියට කියමු. බොන්න මොනවද දන්නේ නැති ඉන්නේ. හරි මෙන්න හොඳ එකක් හම්බුණා. අනේ අප්පා හිරගෙදර කිට් එක මාරු කරලා මෙතනින් ෂර්ට් එකක් දාගමු. වටේ යනවා. අන්න තාත්තා නැගිටලාද කොහෙද? අන්න කොක්ක ඇවිල්ලා. මං හිතන්නේ මේගොල්ලෝ විල්සන් මාමායි තාත්තව වීලුවට බය කරන්න හදන්නේ. හරි ඉන්නකෝ මං ඔයගලන්ට හොඳ වැඩක් කරන්නම්. කටමහනවද නැත්තම් දත් ටික බඩටද? අනේ වට කුටි අපි පිටපත් වාලේ ආලේ. හෙල්ලෙන්න එපා. මං වෙඩි තියනවා. නවත්තන්න මං අල්ලපු ගෙදර විල්සන් මාමා නවත්තන්න පුතේ නවත්තන්න. මේ අල්ලපු ගෙදර විල්සන් මාමනේ. මේකත් ඇවිල්ලානේ මේ මහරෑ. එකක් කියන්නම් අපි දෙන්නට දෙන්න අඳුරන්නේ නැති විදියට ඉමු ඈ. එහෙම ෂෝක් නේ. හරි ෂෝක්නේ. එතකොට මේ ඔයත් කරන්නේ සෙල්ලමක්ද විල්සන් මාමේ? ආව් සෙල්ලමක් තමයි. අපි දෙන්න කවදාවත් මුණ ගැහිලත් නැහැ අඳුරන්නේ නැහැ කවදාවත් දැකලත් නැහැ. අතටම අහු වුණා. එන්න අන්න පොලිසියෙන් ඇවිල්ලා. මං හොරෙක් නෙවෙයි. සුදු පුතේ මේගොල්ලන්ට කියන්න මං විල්සන් මාමා කියලා. ළමයා මෙයාව දන්නවද? බලමු පොඩ්ඩක් ටෝච් එක ගන්න. අනේ නෑ මෙයාව නම් දන්නේ නෑ. දඟයා මොකද්ද මේ කරේ? මොකද පුතේ උනේ? පුතේ මොකද අර විල්සන් මාමා පොලිසියෙන් අරන් ගියේ? ඒක සෙල්ලමක් තාත්තේ. පොලිසියෙන් ඇහුවා මං කිව්වා දන්නේ නෑයි කියලා. ඇයි? මොකද ඔහොම බලන් ඉන්නේ? බලන් ඉන්නේ. පින් සිද්ධ වෙයි ඔය දරුවා ගිහිල්ලා දැන් නිදා ගන්නවා. බල්ලටත් එක්ක කිව්වේ. බලන්නකො තාත්තට මොනවා වෙලාද මන් දන්නේ නෑ. හරියට මං වැරද්දක් කරලා වගේ. අනේ ලොකෝයි අපි මෙතනින් ඉක්මනට මාරු වෙමු. පිස්සු දාලෝ මට හොඳටම මාංචි. ආන් අර ගෙදරට වෙලා පොඩි ඇලර්ට් එකක් දාලා රෙස්ට් එකක් අරගෙන මේ ටවුන් එකට රොබරි එකක් දීලා මාරු වෙමු. අනේ නෝනේ අර දඟයා ගහපු වතුර පාරට මට උණ ගෑන්න එනවා. දඟයාද කොහෙද එනවා? නෝනේ කියන්න මං තාම හිරේ කියලා. කොහොමද තින්නේ නැන්දේ? කොහොමද පැටියෝ? වින්සන් මාමා නම් තාම නිදි. මේකයි. මගෙන් ඊයේ පොඩි වැරද්දක් වුණා. මම මේ උදේ පාන්දරම ආවේ විල්සන් මාමාගෙන් සමාව ඉල්ලගන්න. අයියෝ ඒක ගණන් ගන්න එපා පැටියෝ. ඔයා කෙල්ලේ මාමා කරන්න කියපු දේනේ. එහෙනම් කමන්නේ. නැන්දි මේ පැලේ දෙන්න මාමට මම දුන්නයි කියලා. මේක මේ ඉස්සරහින් හිටවුවම මුඩු ගතිය නැති වෙලා යයි. ඕක මෙහාට දෙන්න පැටියෝ. මම මාමා නැගිට ගමන් මොක දෙන්න. දැන් මම මෙතන යන්න ඕන. නැත්තම් විල්සන් මාමා නැගිට්ටොත් එහෙම හොඳටම බැනුම් අහන්න එනවා. යනවා. අයියෝ නෝනේ ඔය දඟයා නිසා මගේ පපුවේ ලොකු ගින්දරක් ඇවිලෙනවා. ඔව්. අයියෝ ජරාවක් නේ. වීසි කළා දාන්න. අන්නහම. කෝ බලමු මේ කන්නඩි මොනවද පේන්නේ කියලා. අර බලන්නකෝ. විල්සන් මාමාගේ අල්මාරියේ බොරු කොණ්ඩ වගේක් තියෙනවා. විල්සන් මාමා මොකටද බොරු කොණ්ඩ තියාගෙන ඉන්නේ? බොරු කොණ්ඩයක් දාගන්න ඕන. නැත්තම් කොක්කා ඇවිල්ලා මගේ තට්ටේ දැක්කොත් වසලැජ්ජාවයි වෙන්නේ. මොකද්ද විලියෝට වෙලා තියෙන්නේ? පින්තන් මාමාගේ ඔළුවේ ගත්තලට මොකෝ වෙලා තින්නේ? අයියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද? ඔයා වුණත් වයසට ගියාම ඔය තියෙන කෙස් ගහත් නැතු වෙනවා. එම්ම නෑ. කොණ්ඩේ නැතුව විල්සන් මාමාගේ තට්ටේ රත් වෙන හින්දා තමයි ඔච්චර තරහා යන්නේ.
නෝනේ මේක දාගත්තා මම පිච්චර් නළුවෙක් වගේ නේද පේන්නේ. හරිමි රාජ සප්පා. කොහමද මම නිකන් විල්සන් මාමා වගේද? වින්තන් මාමා කන්නට ඉඳලා වගේ. එහෙමද? ඔන්න එනම් බලා ගන්න පොඩ්ඩ මගේ වැඩ. කොඳු නාරටිය 4ට කැඩුනා වගේ. හැංගිමු. මගේ නෝනේ කොහෙ ගිහිල්ලාද මන් දන්නේ නැහැ. ගිහිල්ලා කොණ්ඩේ දාගන්න ඕන. කොහෙද ඔය පූසවල උඩ තියාගෙන යන්නේ? මොන පූසෙක් ගැනද නෝනේ ඔය කියන්නේ? මේකත් අර දඟයාගේ නොහොබිනා වැඩක් වෙන්න ඕන. ඒත මෙනේ දඟිය පුතා වින්තන් මාමාගේ තාත්තේ ඊළුවද දන්නේ නැනේ. ඔව්. හොඳ වෙලාවට අපි දෙන්න පැනගත්තේ. කොහොමද දඟයෝ? මායි මගේ බබයි එක ගමනක් යන්නේ නේද? හපෝ ඊට වැඩිය මට හොඳයි කියලා මූද පයින් එක. ඔයගොල්ලෝ මොකද කරන්න හදන්නේ? අපි දෙන්න කලියක් හදන්න යන්නේ. ඔයා දන්නේ ඒකට ඔලලා හසුත් තියෙනවා. අපිටම කියලා ගේකුත් තියෙනවා. ගියා? හරි. එහෙනම් ඒ ගෙදර අම්මා මම තමයි. තාත්ති මෙන්න මෙයාව ඉඹින්න. මෙන්න මෙයාව ඉඹින්න. එන්න. අපේ රැස්වීම තියන්නේ මේක තමයි නියම තැන. අපි කට්ටිය එකතු වෙලා මේ ගේ ලස්සනට සුද්ධ කරමු. මම මේ ගේ ලස්සනට සරසලා කසාද බැඳලා ළමයිත් බලා ගන්නවා. හපෝ ඒකට තව ගොඩාක් කල් තියෙනවා. මොකක්ද ඒ සද්දේ? කොල්ලෝ කිරිටියෝ වගේ පල්ලෙහා පොඩි සෙල්ලමක් දානවා. හරි මම කියන්නද අපි කට්ටිය එකතු වෙලා මේක පල්ලෙහාට අදිමු. මේ බබාලා ඉන්නේ. මේ දෙන්න කවුද කියලා දන්නවද? මේ දෙන්න විල්සන් මාමගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ දෙන්නේ. මේ දෙන්න ඊයරා නැවතලා හිටියේ විල්සන් මාමලාගේ ගෙදර. මං හිතන්නේ ඔය දෙන්නත් ඒ දින පාටියට නෙවෙයි. හැබැයි ඉතින් තාමත් මෙතන ඉඳලා හරියන්නේ නැහැ. අයියෝ මේ පොඩි හාදයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඕන් ඔයාටවත් තේරෙනව නම් කියලා දෙන්නකෝ. ඕඩයා මං ෂේප් කරනන් ඉන්නවා. ඔයාට එනන් තේරුණා හිච්චි පුතේ අපි ඊයර කරපු වීලෝ මොකද්ද කියලා නේද? මට තේරුණා. තේරුන්නේ නැත්තේ අපේ තාත්තට තමයි. ඒක නෙවෙයි මාමේ. ඒක නෙමෙයි පැටියෝ. ඔය පාටියට ගොඩාක් කට්ටිය එනවද හෙට? අපෝ යෝ මාමේ ඒ පාටියට ගොඩාක් කට්ටිය එනවා. ඔය කොක්ක ගලවලා මට අත පෙන්නන්න පුළුවන්ද? මේ ඒක නෙමෙයි මං කියන්නම් වැඩක්. ඕගොල්ලත් අපේ කල්ලියට බැඳෙන්නකෝ. බයි යනවා. බයි. ජොක්කදී ගලංගි තල්ලියට දැන් අපිව බඳගත්තා. දැන් අපිටත් කල්ලියක් තියෙනවා. තාතා අපි ඒගොල්ලන්ට මොනවා හරි දෙමු. මං කියන්නේ අපි හැමෝම එයාලට ස්තුති කරලා ලස්සන ලියුමක් එවමු. අයියෝ ඔයා කිව්වොත් ඉතින් ඔහොම දෙයක් තමයි. හරි මං ඕගලන්ට කියන්න නියම වැඩක්. අපි මෙහෙම කරමු. ඒගොල්ලෝ විහිළුකාරනේ අපිත් ඒගොල්ලන්ට හොඳ විහිළුවක් කරමු. එන්නක් කියන්න. ඉක්මන් කරන්න නෝනේ වෙලාවකටත් අර කොක්ක අපේ ගෙදර මැච් එක බලන්න එනවා ඇති. මොකද විලි ඔයා වෙනදටත් වැඩිය අද සන්තෝෂෙන් ඉන්නේ? නෝනේ දන්නවද දඟයාට කිසිම දඟ වැඩක් කරන්න බැරි විදිහට මං වැඩ සලස්සලා තියෙන්නේ. ඒකේ මොන බොත්තම එබුවත් අපේ ටීවී එකේ channel මාරු වෙන්නේ නෑ නෝනේ. අනිත් එක මම මේ ඉඳගෙන ඉන්න පුටුව එයාට ඇවිල්ලා එහාට මෙහාට ඇල කරන්නත් බෑ. දැක්කනේ වගේ මොලේ මං එතකොට කූල් එකේ මෙතන ඉඳගෙන මැච් එක බලනවා. මගේ මොලෙන් කරපු තවත් වැඩක් තමයි මේ බිස්කට් වලට ගම්බිරිස් එකතු කරපු එක. කෑවත් හායි. ලැජ්ජ නැද්ද විල්සන් පොඩි උන්ට එහෙම කරන්න? ආපෝ නෑ කිසිම ලැජ්ජාවක් නෑ. විල්සන් මාමේ මොකද මීයක් අතර ඉංගලාද? නෑ පුතේ මැච් එක බලන්න ඉස්සෙල්ලා මම මේ ටීවී එකට පොඩි රිපෙයාර් එකක් දුන්නා. හරි මම සද්ද නැතුව ඉන්න ඕන. කෝකටත් ඉස්සෙල්ලා මෙයාට මේක දීලා බලන්න ඕන. පුතේ ඔය පූසත් ඉන්න දෙන්න. පුතේ ඔයා මොනවද මේ පූසට කෙරුවේ?
හරි කාටුන් යනවද දන්නේ කෝ මේක වැඩ කරන්නේ නෑනේ විල්සන් මාමි. උදෙන්ද නෑ පුතේ ඉස්සරහට වඩා හොඳට අපේ ටෙලිවිෂන් එක වැඩ කරනවා. මේ පුටුවද හිර වෙලා පස්සට යන්නේ නෑනේ. Boy. Rangga. Hari. හරි. දැන් ඔන්න පුටුවේ ප්‍රශ්න නම් හරි. මේක හොඳට වැඩ කරනවා. ටීවී එක තමයි ප්‍රශ්නේ. මොකක්ද ඒ සද්දයා? අනේ නෝනේ මේ යෝධයා මගේ ටෙලිවිෂන් සෙට් එක කරලා දැම්මනේ මම වෙන කොහරි ගිහිල්ලා බලනවා. මම මොකවත් කළේ නෑ. ඔය මාමාගේ පිස්සු වැඩනේ දඟයා. මම දන්නවා මාමා යාළු කරගන්න හැටි. මං ඉක්මනට එන්නම් නැන්දේ. ඔන්න මාමේ අපි දැන් විල්සන් මාමලා ගෙදරට ආවා. ඕගොල්ලන්ව දැක්කම විල්සන් මාමට ගොඩාක් සන්තෝෂිත වෙයි. ටීවී එකත් අමතක වෙයි. කාර් එක ගෙදර නෑ කියලා දැනගත්තම තමයි තේරෙන්නේ. හැන්දිත් ගත්තා නං ඔන්න. ඔව් දඟයෝ. පුතේ. කවුද මේ කට්ටිය? විල්සන් මාමගේ පන්ති යාළුවෝ වගේ. කනවා බලන් ඉන්නකෝ. කනවා තමයි නැතුව ලෙව කනවා කියලා හිතුවද? පුතේ මට නම් පේන්නේ මේ යෝධයෝ දෙන්න කියන්නේ බොරු වගේ. අයියෝ අපි තුන් දෙනාම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. මේ ඇත්තම යන්නේ. ඔව් අපි ආව දන්නේ කොණ්ඩේ තියෙන කාලේ ඉඳන්. ආනේ ඔය ඇත්තමද? ඒකනේ මම කිව්වේ. විල්සන් මාමා දවසක් දා මගෙත් එක්ක කිව්වා මේ කොකු මාමා ගැන. මේගොල්ලන්ව හොඳට අඟුරනවා. කෑවා විතරයි මොනවද දිව්වේ නෑනේ. විල්සන් මාත් එනකන් අපි ගිහලා මොනවාරි බීලා. මම බොන්න අරන් එන්නම් කාර් එකකට කමක් නැද්ද? කමක් නෑ. කමක් නැත්නම් කමක් නෑ. අනේ මේ පොඩ්ඩක් ඉන්නකෝ. බය වෙන්න එපා විල්සන් නැන්දේ. මං ඒගොල්ලන්ට කඩේ තියෙන තැන පෙන්නන්නම්. මාමේ ඔන්න ඔහොම කෙලින්ම යන්න. ඇත්තද? හොඳමයි ඉච්චි පුතේ. ගේට්ටු ඇරලා තින්නේ. බොහොම ස්තුතියි යන්. අනේ අයියා මම බස් එකේ ඉන්න මම දාලා යන්න. කිඹුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ. ඔන්න දෙන්න එනවා. Hey, අන්න මගේ කාර් එක ගෙනියනවා අර. ගණන් ගන්න එපා විල්සන් මාමේ. අපි කට්ටියම එකතු වෙලා අර කොක්කට විහිළුවක් කරන්නේ. අනේ ඔය කොක්කා නෙවෙයි. ඔය හොරෝ පොලිසිය පොලිස්. වැඩේ වැරදුනා වගේ. අහගන්න අපේ ප්ලෑන් වෙනස් කරන්න එනවා. ළමයා ඔය බයිසිකලේ මට දෙන්න. අර පැත්තෙන් ගියොත් ඉක්මනට ගියයි විල්සන් මාමේ. බයිසිකලේ පදින්නේ ඔයාද මමද කියන්න එපා. කිඹුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ. ඉක්මනට මාර්ග බාධක ටික දාන්න. කට්ටියම ලෑස්ති වෙලා ඉන්න. බනිස් කන්න පුළුවන් පාස්සේ. අපි ලෑස්ති සීනි බනිස්. ටීම් බනිසුත් ලෑස්ති. කල් බනිතු ලෑස්ති. මේ යෝධයෝ මක මුණ වගේ බලන් ඉන්න නැතුව බහැලා අර පාරෙන් පැනගමු. මේ අයියා ඌට එන්න බෑ මං කැමති නෑ. Polis maawala enawa. කිඹුල අනේ සීනි බනිස් ක්‍රීම් බනිස් කල් බනිස්. තෝමද මාමි අපේ වැඩ සහකිද? ඔය ළමයිට ගොඩක් ස්තුතියි. මේ හොරු දෙන්න අපි දවස් දෙකක් තිස්සේ හොයනවා. මොකක් හොරු?
ඕගොල්ලන්ට ලොකු තෑග්ගක් දෙනවා. හරිෂෝක් අපේ කල්ලියට ජය වේවා හුරේ. අනේ මන් දන්නේ මම මොනවා කරන්නද කියලා. විහිළු කරලත් බෑ නොකරත් බෑ. මේක දාගන්න පැටියෝ. හරිෂෝක් කිඹුලා බනිස් සීනි බනිස් අපේ කල්ලියට ජය වේවා සීනි බනිස් සීනි බනිස්. විල්සන් මාමේ ඇයි මොකද? සුදු පුතේ මන් දීපු මල් පැලේ මෙතන වේලෙනවනේ. මේක මැරෙයි. ඇත්තනේ නම් මං ඕක හිටවන්නේ කියලා හිටියේ. යන් අපි දෙන්න ගිහිල්ලා ඕක හිටවලා එමු එන්න. විල්සන් ඉක්මන් කරලා එන්න දන්වියම් ටිකේ වුණාට පස්සේ ආයෙ මැච් එක ගහනවා ඔන්න කොක්ක නොකියුවයි කියන්න එපා. මගේ යාළුවා ගෙදරට ආවම මට හරිම සන්තෝසයි. මේක හිටවන්න මෙතන තමයි හොඳ විල්සන් මාමේ. ඇත්තනේ නම් මාත් හිතාගෙන හිටියේ මේ වගේ තැනක් තමයි. ඔයාටත් කමක් තේරෙනව නේද? ඔක්කොටම පේන්නත් එක්කලා අපි මෙතනින් හිටවමු. හරි. දැන් එහෙනම් අපි කට්ටිය ගිහිල්ලා මැච් එක බලමු. හරිද? මොකද්ද මේ වයර් එක විල්සන් මාමේ? අදින්න එපා. දඟේ ඕක අතාරින්න.